හොඳයි අද මොනවද තියෙන ARP අප්ඩේට්ස් කියලා බලමු. එතකොට අද මම මුලින්ම කතා කරන්න යන්නේ මෙන්න මේ Pharos network එකේ testnet ARP එක අපි කොහොමද complete කරන්න කියලා මුලින්ම කතා කරනවා. එතකොට මම මේකෙදි screen recording එකක් මෙන්න මේ විදිහට මගේ Telegram channel එකේ දැම්මා. මේක බලලා ගොඩ දෙනෙක් මේ විදිහට කරගෙන ඇති. ඒ වගේම ගොඩ දෙනෙක් කියලා තිබ්බා මේක screen recording එකෙන් voice දාලා නැති නිසා ඒක තේරෙන්නේ නැහැ කියලා. ඒක නිසා මම හිතුවා මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක මේක සම්පූර්ණයෙන්ම කොහොමද ඔයාගේ tab එකෙන් හරි phone එකෙන් හරි complete කරගන්න කියලා මේ වීඩියෝ එකෙන් කතා කරන්න. ඉතින් ඔයාලට PC එකකින් වුණත් මේක කිසිම ප්‍රශ්නයක් නැහැ complete කරගන්න පුළුවන්. right ඉතින් ඊට අමතරව ඔයාලට බලා ගන්න පුළුවන් තව AirDrop updates ගොඩක් තියෙනවා. මේ හැම දෙයක් ගැනම අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. right මුලින්ම අපි ගියොත් එහෙම Pharos testnet AirDrop එක කොහොමද complete කරන්න කියලා බලන්න. මුලින් මේක විස්තර ටිකක් බැලුවොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් මේ වෙද්දි $1 මිලියන 8ක විතර ගොඩක් හොඳ ෆන්ඩ් එකක් මෙයාලා රේස් කරලා තිනවා. ඒ වගේම මේකේ විශේෂම කාරණේ තමයි මේක layer 1 project එකක්. ඔයාලට බලා ගන්න පුළුවන් description එකේ Pharos is a deep parallel layer 1 network එකක් කියලා තියෙනවා. ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් layer 1 network වල තමයි අපිට හොඳ ARP එකක් ගන්න අවස්ථාව තියෙන්නේ. මොකද layer 1 network එකේදී අනිවාර්යයෙන්ම යාළුවගේ token එකක් launch කරනවා. ඉතින් ඒ token එක launch කරාදී අනිවාර්යයෙන්ම යාළුවා ARP එකක් දෙනවා. ඒ වගේම මෙයාලගේ බැකර්ස්ලා ගත්තොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් හැක් කියන වෙන්චර් කැපිටලිස්ට් මේ ගොඩක් හොඳ වෙන්චර් කැපිටලිස්ට් කෙනෙක් මෙයාලට සපෝට් කරනවා. ඉතින් මේ විදිහේ ගොඩක් හොඳ බැකින් එකක් තියෙන layer 1 network එකක් මේක. ඒකින්ද මිස් නොකර අනිවාර්යයෙන් මේක කම්ප්ලීට් කරන්න. මේක 100% free ARP එකක්. right right ඊ මම මේකේ වැඩ කරද්දි මේකෙදි MetaMask wallet එකකින් මෙයාලගේ swap එකේ වැඩ කරන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ. ඒකින්ද තමයි මම ඔයාලට screen record එක දාලා ඒකේ පල්ලෙන් දාලා තිබ්බේ OKX හරි Rabbit wallet එක හරි දාගෙන වැඩ කරන්න කියලා. ඒත් දැන් මෙයාලගේ swap එකේ MetaMask එක පෙන්නනවා. ඒකින්ද අපිට කිසි ප්‍රශ්නයක් නැතුව මේකේ MetaMask කියනොත් වැඩ කරන්න පුළුවන්. ඒකින්ද අපි මුලින්ම කරන්න ඕනේ දැන් මේකෙදි මම අර කලින් කිව්ව විදිහට ඔයාලට මේක ෆෝන් එකේ කරන්න පුළුවන්. දැනුත් මම මේවට මේක කරලා පෙන්නන්නේ මගේ tab එකේ. හරිද? එතකොට ඔයා මේකේ මුලින්ම Mrs browser එක දාගෙන Mrs browser එකෙන් මම පල්ලෙන් links ටික ඔක්කොම දාලා තියෙනවා. ඒ link එක click කරගෙන යන්න තමයි තියෙන්නේ. හරිද? හරි මුලින්ම ඔයා මෙතන Pharos testnet කියලා ARP link කියලා ඇති. ඒ link එක උඩ click එකක් දෙන්න. connect wallet කියන උඩ click එකක් දෙන්න. ඊට පස්සේ මම මෙතන පල්ලෙහාට ඇවිල්ලා මෙන්න මේ OKX wallet කියන එක select කරගන්නවා. right ඊට පස්සේ මම මෙතන connect wallet කියන උඩ click එකක් දෙනවා. right ඊට පස්සේ මෙන්න මේ විදිහට success කියලා වැටලා තියෙන්නේ. මෙතන ඔයා continue කියන උඩ click එකක් දෙන්න. ඊට පස්සේ මේ විදිහට ආයෙ ඔයාගේ confirm කරන්නයි මෙතනින් confirm කරන්න. right දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ wallet එක මේ විදිහට connect වෙලා තියෙන්නේ. right ඉතින් මේකේ අපිට daily check in එකක් තියෙනවා. මෙන්න මේ check in කියන උඩ click එකක් දෙන්න. right ඔයාලට බලා ගන්න පුළුවන් sign successfully වැටුණා. ඉතින් මේකේ අපිට daily check in එක ඔයාලා හැමදාම log වෙලා complete කරගන්න. හරිද? right ඊට පස්සේ මේකෙදි අපි මුලින්ම කරන්න ඕනේ මේකේ faucet claim කරගන්න ඕන. right faucet claim කරගන්න මම මෙතන මේ උඩ තිත්තුන උඩ click කරලා දැන් මම මේ desktop site දාගෙන තියෙන්නේ guys. නමුත් මේකෙදි මේ විදියටම තමයි පෙන්නන්නේ. right අපි මෙතන ඉරි කැල තුන උඩ click එකක් දෙමු. click එකක් දීලා මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් තියෙනවා home කියලා option එක. මෙන්න මේ home කියන option එකට යන්න. ඔයාලා desktop එකෙන් කරනවා නම් මෙන්න මෙතන උඩින්ම පෙන්නයි guys මේම home කියලා එතනින් යන්න. හරිද? right ඊට පස්සේ මේක මෙන්න මේ විදිහට පල්ලෙහාට ඇවිල්ලා මෙන්න මෙතන I am not robot කියන උඩ click එකක් දෙන්න. පස්සේ claim now කියන උඩ click එකක් දෙන්න. ඔයාලට බලා ගන්න පුළුවන් අපේ දැන් testnet token ටික receive වුණා. right ඊට පස්සේ අපි යනවා ආයෙත් අපේ dashboard එකට. මෙන්න මෙතන ඉරි කැලි උඩ තුන උඩ click එකක් දෙන්න. මෙතන experience කියන උඩ click එකක් දෙන්න. right මේ විදිහට දුන්නාට පස්සේ right faucet claim වෙලා තියෙනවා. right මේක අපි swap එකයි liquidity ඒ දේවල් add කරන්න කලින් මේකට අපේ social accounts ටික connect කරගන්න තියෙනවා. ඒ ටිකත් කරගෙන ඉමු guys. මුලින් මේක අපිට tweet එකේ follow කරන්න තියෙනවා. මෙන්න මෙතන follow කියන උඩ click එකක් දෙන්න. right ඊට පස්සේ මෙන්න මේ විදිහට authorize app කියන උඩ click එකක් දෙන්න. right ඊට පස්සේ මේ විදිහ මෙතනින් verify කියන උඩ click එකක් දෙන්න. right ඒ විදිහටම අපිට තියෙනවා මේකේ retweet එහෙම දාන්න. මෙතන retweet කියන උඩ click එකක් දෙන්න. right ඊට පස්සේ මෙතන verify කියන උඩ click එකක් දෙන්න. right පස්සේ මෙතන reply එකක් දාන්න තියෙනවා guys. මම එකක් දැම්මා. මෙතන දැන් verify කියන උඩ click එකක් දෙනවා. right පස්සේ මේකේ discord join වෙන්න තියෙනවා. මෙතන join කියන උඩ click එකක් දෙන්න. right පස්සේ මෙතන පල්ලෙහාට ඇවිල්ලා authorize right පස්සේ මෙතන verify කියන උඩ click එකක් දෙන්න. මෙන්න මෙතන arrow එක උඩ click එකක් දෙන්න. ඊට පස්සේ මෙන්න මෙතන tick එක දාලා මෙතන complete කියන උඩ click එකක් දෙන්න. right දැන් අපි verify කරලා බලමු. මේකේ මෙන්න මෙතන verify කියන option එකට ඇවිල්ලා මෙතනත් verify කරන්න guys. ඊට පස්සේ මෙතන continue කියන උඩ click එකක් දෙන්න. ඊපස්සේ මෙන්න මේ දේ captcha එකක් එනවා මේකත් fill කරන්න. right දැන් ගිහලා බලමු. right verify කියන එක දෙනවා. verify
මෙන්න මෙතන වෙරිෆයි කියනකොට ක්ලික් එකක් දෙනවා. බස් එතන කන්ටිනියු කියනකොට ක්ලික් එකක් දෙනවා. ආයෙත් කන්ටිනියු දෙනවා. රයිට් පස්සේ මෙතන 100 රයිට් දැන් බලමු දෙන්නම් හරියන්න ඕනේ වෙරිෆයි දෙන්න. රයිට් වෙරිෆිකේෂන් සක්සස්ෆුල් කියලා වැටෙනවට බලා ගන්න පුළුවන්. රයිට් පස්සේ මෙතන උඩට ඇවිල්ලා අපේ ප්‍රෝග්‍රස් එක බැලුවොත් එම් දැන් මෙන්න මේ ලෙවල් 3ට ආසන්න ගානකට මෙන්න මේ විදිහට එනවා මේ බැටරි එක ඔයා කම්ප්ලීට් කරාට පස්සේ. හරිද? රයිට් ඊට පස්සේ දැන් අපි යමු අපේ ස්වප් එකට. රයිට් මෙතන ස්වප් කියන ඔප්ෂන් එකට මම ක්ලික් එකක් දෙනවා. මුලින්ම අපි මෙතන කනෙක්ට් කියන ඔප්ෂන් එකට ක්ලික් එකක් දීලා රයිට් දැන් මෙතන MetaMask එක පෙන්වනවා guys. ඊයේ මෙතන MetaMask එක පෙන්වුවේ නැහැ. ඒකයි මම ඔයාලට මේකේ OKX එක import කරගන්න කිව්වේ. MetaMask කියනොත් දැන් ඒ කියන්නේ කරන්න පුළුවන්. හරිද? කමක් නැහැ. අපි දැන් OKX wallet කියනකොට ක්ලික් එකක් දෙමු. උඩ ක්ලික් එකක් දෙනවා. රයිට් මේකෙදි guys දැන් මෙයාලගේ මෙන්න මේ swap එක මම හිතන්නේ වැඩ කරන්නේ නැහැ. මේක හරියට පෙන්වන්නේ නැහැ. හරිද? ඒක නිසා මම ඔයාලට මගෙන් අර ඊයේ මේක හොඳට වැඩ කරා. ඒ වෙලේ තමයි ස්ක්‍රීන් රෙකෝඩින් එක දාගත්තේ. මම ඒකෙන් පැහැදිලි කරන්න කොහොමද කරන්න කියලා. මේ ස්වප් එක වැඩ කරන වෙලාවට ඔයාලට මේකේ වැඩ කරන්න පුළුවන් ඒකට. හරිද? රයිට්. මේ විදිහට වීඩියෝ එකට આવොත් එහෙම මම මේක දැන් මේ වීඩියෝ එක ප්ලේ වෙනවා. රයිට් මෙතන මුලින්ම අපි ස්වප් එකට යනවා මේකේ. රයිට්. ස්වප් එකට ගියාට පස්සේ මෙන්න මේ විදිහට ලෝඩ් වෙනවා. ඊට පස්සේ මෙතන කනෙක්ට් වල ඔයාලට බලා ගන්න පුළුවන් ඊයේ MetaMask එක තිබ්බේ නෑ. අද තියෙනවා. ඉතින් ওই විදිහට මම OKX එක කනෙක්ට් කරගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලට මේ විදිහට බැලන්ස් එක බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට PHR 0.2ක් මට ඇවිල්ලා තියෙනවා. හරිද? මම ඒකෙන් චූටි ප්‍රමාණයක් තියලා පල්ලයට මොකක් හරි වෙන ටෝකන් එකක් තියලා මෙතන swap කියනකොට ක්ලික් එකක් දෙනවා. ඊට පස්සේ මේ විදිහට OKX එකකින් ඒක කන්ෆර්ම් කරනවා. ඊට පස්සේ ඒකේ වැඩ ටික හරි. ඊට පස්සේ අපිට තියෙන liquidity provide කරන්න. ඉතින් liquidity provide කරනවා. ඔයා මෙන්න මෙතන උඩ තියෙන මෙන්න මේ pool කියන option එකට මුලින්ම යන්න ඕනේ. ගිහිල්ලා මෙතනත් අපි ටෝකන් පෙයාර එකක් සිලෙක්ට් කර ගන්න ඕනේ. දැන් මේකෙදි රයිට් මේකෙදි ඔයා මුලින්ම මෙන්න මේ pool කියන ඔප්ෂන් එකට යන්න. ඊට පස්සේ දැන් අපි ගාව මේ coin දෙකම තියෙනවා. කියන්නේ USDC අපි swap කරගත්තානේ. ඒත් අපි liquidity provide කරාදී guys මේ දෙකෙන්ම යම්කිසි ප්‍රමාණයක් අපි ගාව තියෙනවා. හරිද? එතකොට මම මෙතන USDC balance එක සම්පූර්ණයෙන් දීලා තමයි මේක කරන්නේ. ඔයාලා ටිකක් මේකේ වැඩිද දන්නේ මෙතනදි මම කරන්නේ මගේ අර PHR token යම්කිසි ප්‍රමාණයක් මං ගාව තියෙනවනේ. ඒකයි මං ඊට පස්සේ USDC වලට swap කරගත්තනේ ටිකක්. ඔයාලට බලන්න ගන්න පුළුවන් මෙතන balance එකේ 0.2.5ක් වගේ තියෙනවා. එතකොට මම මේ USDC max balance එක මෙතන දීලා දුන්න හැටියෙම මේ USDC වලට අදාළ PHRS ප්‍රමාණය මෙතනින් වැටෙනවා. ඊට පස්සේ අපිට මේක අපිට පුළුවන් enter amount කියන එක තියලා මෙතන add liquidity කියනකොට click එකක් දෙන්න. මෙන්න මෙතන approve USDC දෙන්න. ඊපස්සේ මෙතන confirm කරන්න. ඊපස්සේ මෙතන preview කියන එක දෙන්නවා. ඊපස්සේ මෙතනින් liquidity අපිට add කරගන්න පුළුවන්. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. දැන් අපිට liquidity add කරනවා නම් guys coin දෙකෙන්ම යම්කිසි ප්‍රමාණයක් තියෙන්න ඕන. හරි? අර ඒක නිසා තමයි කලින් අපි USDC වලට swap කරගත්ත නිසා තමයි ඒක max balance එක දීලා මේ විදිහට add කරේ. ඔයාලා මෙතන ඔයාලා liquidity add කරා නම් හරි. හරි? right. ඒ විදිහට ඒ වැඩ ටිකත් ඔයා complete කරගන්න. ඊට පස්සේ අපිට තියෙනවා මේකේ යාළුවෙක්ට send කරන්න. මෙතන send කියන option එකට click එකක් දෙන්න. ඊට පස්සේ මෙතනින් ඔයාලට balance එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන address එකක් දාන්න තියෙනවානේ. එතකොට ඔයා කරන්න ඕනේ ඔයාගේ MetaMask හරි ඔයාගේ OKX හරි wallet එකට යන්න. wallet එකට ගිහලා අලුත් wallet එකක් මෙතනින් create කරගන්න. මෙතන account කියන එකට ගිහලා ඔයාගේ මේ මෙතනින් අලුත් account එකක් create කරගෙන එහෙම නැත්නම් ඔයාගේ යාළුවෙක්ට හරි කමන්නේ මෙතනින් address එකක් දාලා මෙන්න මෙතනින් address එක paste කරන්න. මොකක් හරි address එකක් ඒක අවුලක් නැහැ. ඔයාගේ යාළුවෙක්ට උනත් යවුවට කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මෙතන confirm කියනකොට click එකක් දෙන්න. right on ඔය විදිහට තමයි ඒකේ වැඩ ටික complete කරගන්න තියෙන්නේ. right ඊට පස්සේ අනිත් ටික කරන විදිය ගැන මම කලින් මම ඔයාලත් එක්ක කතා කරන්නේ. right on ඔය විදිහට තමයි guys මේකේ අපිට වැඩ ටික complete කරගන්න තියෙන්නේ. right ඉතින් අපහැදිලි වුණාද දන්නේ නැහැ. right මම හිතනවා පැහැදිලි ඇති කියලා. I think ඒ විදිහට ඔයාලට මේකේ daily transaction කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒකට අපේ engage එක වැඩි වෙන තරමට මේකේ වැඩිපුර reward එකක් ගන්න සමහරක් විට පුළුවන් වෙයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි guys ඔයාලට පාරෝ share app එකට සම්බන්ධ වෙන්න තියෙන්නේ. ඉතින් මේකේ ඉදිරියේදී අප්ඩේට්ස් ආවොත් මම ඔයාලට මගේ Telegram channel එකේ හරි වීඩියෝ එකකින් හරි දෙන්නම්. මේක අනිවාර්යයෙන්ම කරන්න මිස් කරගන්න නැතුව. right ඊට පස්සේ අපිට අපිත් ආයේ Telegram channel එකට ගියොත් එහෙම ඔයාලා මෙන්න මේ Sphereon
FTN airdrop කියලා තියෙන මේකත් කරේ නැත්නම් අනිවාර්යෙන් කරගන්න. ගොඩ මේකේ මේ අපිට ඊමේල් එක දීලා sign up වෙන්න විතරයි තියෙන්නේ. ඉතිරි task එකේ task ටික ආවට පස්සේ අපිට මේක කරන්න පුළුවන්. මුලින්ම අපිට මේකේ white listed වෙන්න තියෙන්නේ. ඉතින් කරපු නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් කරගන්න. ඊට පස්සේ මේකේ පල්ලෙහාට ආවොත් එහෙම තව අපිට මෙන්න මේ විදිහට mango එකේ community is everything කියලා දාලා තියෙනවා. බලමු mango එකේ airdrop එක අපිට ළඟදී සමහරක් විට ලැබෙයි. ඊට පස්සේ Plaza airdrop එක එයාලගේ token එක launch කරනවා කියලා තියෙනවා. 2025 quarter 3 එකේදී ඉතින් Plaza එකේ ගොඩක් කට්ටිය වැඩ කරගෙන යනවා. කට්ටිය වැඩ කරගෙන යන්න. ඊට පස්සේ ආයේ Plaza එකේ කියන්න ඕනේ දෙයක් තියෙනවා. ඒ තමයි Plaza එකේදී අපිට දැන්ට පොයින්ට්ස් ගන්න පුළුවන් හැකියාව තියෙන මේකේ ලික්විඩ් ප්‍රොවයිඩ් කරලා එහෙම නැත්නම් මේකේ හෝල්ඩින් කියන්නේ කොයින් හෝල්ඩ් කරන් ඉඳලා ඒ දෙකකින් විතරයි අනිත් එක ක්‍රමයකටවත් මේකෙදී අපිට දැන් පොයින්ට්ස් ගන්න අවස්ථාව නැහැ. හරිද? රයිට්. ඊට පස්සේ ආයෙ බැලුවොත් එහෙම මෙන්න මේ විදිහට අපිට බලනවා හඩල් එකේ NFT එකක් ඇවිල්ලා තිනවා. මේ හඩල් airdrop එකටත් ඔයාලා සම්බන්ධ වුණ නැත්නම් කරන්න. මේ NFT එකත් ඔයාලා අනිවාර්යෙන් මින් කරගන්න. ඊට පස්සේ Somnia එකේ ටාස්ක් වගේක් ඇවිල්ලා තිනවා. ඒකත් අනිවාර්යයෙන්ම කම්ප්ලීට් කරගන්න. ඊට පස්සේ අපිට මෙසේජ් airdrop එකක් තියෙනවා guys. මෙන්න මේක. Maple Story airdrop එකේ අතර මේකේ අපිට කරන්න තිබිලා තියෙන්නේ Galaxy Task. හරිද? මේක සැරින් සැරේට Galaxy Task මම හිතන්නේ 6ක් විතර මේකේ ඇවිල්ලා තියෙනවා. ඒ 6 කරනවට NXPC 198ක්. ඒක සාමාන්‍යයෙන් $600ක් වගේ ප්‍රමාණයක් 100% free අපිට ගන්න chance එක තිබ්බා guys. ඉතින් අපිට මේක මිස් වුණා. ඉතින් ඒක නිසා තමයි මේ එකක්වත් මිස් නොකර කරන්න කියන්නේ guys. ඉතින් අපි හිතන්නේ නැති වෙලාවට හිතන්නේ නැති airdrops දෙනවා. ඉතින් මේවා කරලා තිබ්බනම් ඉතින් $600ක් කියන්නේ සාමාන්‍යයෙන් 1,80,000ක් වගේ. ඒක ලොකු ගාණක්. ඉතින් අපිට මේක මිස් වුණා. රයිට්. ඉතින් ඒ වගේම ඇසිස්ට් එකේ මෙන්න මේ විදිහට වොට් කරන්න වෙලා තිනවා. ඒකත් වොට් කරගන්න. ඊට පස්සේ මෙගා ITH එකේ මෙන්න මේ විදිහ වැඩ දෙකක් තියෙනවා. ඒ ටිකත් කම්ප්ලීට් කරගන්න. රයිට්. ඉතින් ඔන්න ඔය විදිහට ටික තමයි අද ඔයාලට මට අප්ඩේට් විදිහට දෙන්න තියෙන්නේ. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් කම්ප්ලීට් කරගන්න. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පල්ලේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. රයිට්. එහෙනම් අදට යන්න සුබ දවසක්.